සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ සුපර් ඉංග්ලිෂ් ඔන්ලයින් YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න කෙනෙක්ට යූස් කරන්න පුළුවන් ටිප්ස් 10ක් අරගෙන අවිල්ලා තිනවා. මේ ටිප්ස් 10 ඔයාලට පාවිච්චි කරලා ඉංග්‍රීසි ඉතාමත් සරලව සහ හොඳට ඉගෙන ගන්න පුළුවන්. තමන්ම ස්ටඩි කරලා තමන්ටම ඉංග්‍රීසි තමන්ගේ ඉංග්‍රීසි වැඩි දියුණු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් හිතාගෙන ඉන්නවනේ ඉංග්‍රීසි භාෂාව කියන්නේ හරිම අමාරු විෂයක් කියලා. නමුත් මම අද ඔයාලට කියනවා ඉංග්‍රීසි කියන්නේ හරිම ලේසි විෂයක් කියලා. අපිට ඉංග්‍රීසි අමාරු වෙන්නේ ඇයි? අපි ඉස්කෝලේදී හරි නැත්නම් අපි මොකක් හරි කෝස් එකකට හරි ගිහිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගද්දී ඒ කෝස් එකේ ඉංග්‍රීසි මේ ඉස්කෝලේදී ඉංග්‍රීසි උගන්වද්දී හැම එකේදීම අපිට මුලින්ම කියලා දෙන්නේ ග්‍රැමර්. අපිට ග්‍රැමර් මුලින්ම ඉගෙන ගන්න කිව්වම තමයි මේ ඉංග්‍රීසි භාෂාව ටිකක් සංකීර්ණ වෙන්නේ. මම ඔයාලට කියනවා ඔයා මුලින්ම ඉංග්‍රීසි පටන් ගන්න කෙනෙක් නම් ඔයා ග්‍රැමර් වලින් පටන් ගන්න එපා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වල විතරක් නෙමෙයි සිංහල වල වුණත් පොඩි ළමයෙක්ට අපි මුලින්ම භාෂාවක් කියලා දෙද්දී අපි යාට ඉස්සෙල්ලම ව්‍යාකරණ පාඩ එක කියලා දෙන්නේ නැහෙනේ. අපි යාට වචනින් වචන වාක්‍යෙන් වාක්‍ය පොඩි සරල තැනින් පටන් අරගෙන ටිකක් ඒ ළමයා ලොකු වුණාට පස්සේ තමයි සිංහල ව්‍යාකරණ කියලා දෙන්නේ. ඒ වගේ තමයි මේ ඉංග්‍රීසි භාෂාවත්. අපිට එකපාරම ග්‍රැමර් පාර්ට් එක ඉගෙන ගන්න ගිහපුවාම අපිට අමාරු වෙනවා. අන්න ඒකයි අපිට මේ ඉංග්‍රීසි කියන විෂය හරිම අමාරු විෂයක් බවට පත් වෙලා තියෙන්නේ. මම ඔයාලට කියනවා මෙහෙම සංකීර්ණ කරගන්න එපා මේ විෂය. අපි සරල තැනින් පටන් ගමු. පොඩි පොඩි වාක්‍ය පොඩි පොඩි වචන පාඩම් කරලා යම්කිසි මට්ටමකට ඇවිල්ලා අපි ග්‍රැමර් පාර්ට් එක ඉගෙන ගමු. මේක අපි සිංහල භාෂාව අපි ඉගෙන ගත්ත විදිහට ඉංග්‍රීසි භාෂාවත් ඉගෙන ගමු. සිංහල වලට අපි ලොකු එෆර්ට් එකක් යොදලා ඉගෙන ගත්තේ නෑනේ. ඒක අපි ඉබේම පොඩි කාලේ ඉඳලම පාවිච්චි කළා තමයි මේ සිංහල ඉගෙන ගත්තේ. ඒ වගේ මේ ඉංග්‍රීසිත් අපි ඉගෙන ගමු. ග්‍රැමර් මෙහෙමයි අර විදිහට මෙහෙම යොදන්න ඕනි. අන්න එහෙම නැතුව අපි සරලව සාමාන්‍ය ජීවිතේට මේවා යොදාගෙන කොහොමද මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන එක බලමු. මං ඒවා ඇතුළත් කරලා තමයි මේ ටිප්ස් 10 අරගෙන ඉවලා තියෙන්නේ. මේ ටිප්ස් 10 පාවිච්චි කරලා අපිට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඔයා මේ ටිප්ස් 10 මාසයක් පාවිච්චි කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාට ඉංග්‍රීසි හරිම ලේසි විෂයක් කියලා තේරෙන්න එතකොට පටන් ගයි. එහෙනම් අපි බලමු අපි මේ ටිප්ස් 10 මොනවද කියලා. පළවෙනි ටිප් එක තමයි ආසාව ඇති කරගන්න ඕනි. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි භාෂාව ටිකක් බයයිනේ. මේ භාෂාව ඉගෙන ගන්න නම් මේ බය අයින් කරලා මේ පස්සට යන එක අයින් කරලා අපි හිතා ගන්න ඕනේ මම ඉංග්‍රීසි අද ඉඳලා පටන් ගන්නවා. ඉංග්‍රීසි කොහොම හරි මම ඉගෙන ගන්නවා කියන උනන්දුව ඇති කරගෙන අපි මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න පොඩ්ඩක් ආසාවක් ඇති කරගන්න ඕනේ. ඒක තමයි මම මේකෙන් කියලා තියෙන්නේ. මුලින්ම අපිට දවසේ කාලයෙන් පැයක් විතර වෙන් කරගෙන ඊට පස්සේ ටේබල් එකක් තමන්ගේ රූම් එකේ ටේබල් එක අස්පස් කරලා ඒක හදාගෙන තමන්ට පාඩම් කරන්න සුදුසු ස්ථානයක් තෝරගෙන ඊට පස්සේ මේ අපි පාඩම් කරන්න පටන් ගන්න වචන ඊට පස්සේ වාක්‍ය ලියන්න හොඳ පොතක් කලින් ලියපු කුරුටු ගාපු පොතක් නැතුව ලස්සනට පොතක් වෙන් කරගෙන අපි මේ උනන්දු ඇති කරගෙන මේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න මුලින්ම පටන් ගන්න ඕනි. දෙවෙනි ටිප් එක තමයි වචන වාක්‍ය ලියන්න ඕනි. අපි දැන් පොතක් වෙන් කරගත්තනේ මේකටම මේ ඉංග්‍රීසි වචන ඊට පස්සේ වාක්‍ය ලියන්න පොතක් වෙන් කරගත්තා. මේ පොතේ අපි දවසකට වචන 10ක් හරි 20ක් හරි නැත්නම් අපි වාක්‍ය ලියනවා නම් වචන 2 3 වගේ සරල වාක්‍ය 10ක් හරි 20ක් හරි තමන්ගේ කැපැසිටි එක තමන් දන්නවනේ. තමන්ට අද දවසට මේ ප්‍රමාණය පුළුවන් කියලා හිතනවා නම් ඒ ප්‍රමාණය ලියා ගන්නවා. ඒ කියන්නේ ගොඩාක් නෙමෙයි මේ සාමාන්‍යයෙන් වචන ලියනවා නම් 15ක් පැයක් විතර පාඩම් කරන කෙනෙක්ට වචන 15ක් වගේ ගොඩාක් ගන්නත් එපා. මොකද මේ ගොඩාක් අපි පළවෙනි දවසේ දෙවෙනි දවසේ පාඩම් කරාට අපිට යන්න ඒ වගේ මේ අමාරු වෙනවා. අන්න ඒක නිසා අපිට පොඩි ප්‍රමාණයක් ඇති දවසකට. පොඩි ප්‍රමාණයක් අරගෙන වාක්‍ය හරි වචන හරි මේ පොතේ ලියලා එදා දවසේම ලියලා
පාඩම් කරගන්න ඕනි. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනි. මේ වචන හරි වාක්‍ය මම මේකට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා සරල වාක්‍ය ගැන වීඩියෝ එකක් සරල වාක්‍ය 100ක්. ඒකෙන් බලලා හරි නැත්නම් YouTube එකේ ඕනි තරම් තියෙනවා සරල වාක්‍ය නැත්නම් වචන ඒ වගේ දේවල් තියෙන වීඩියෝස් ඒවා බලලා හරි මේ වචන ලියලා පාඩම් කරන්න ඕනි. දවසකට 10ක් 20ක් වගේ පාඩම් කරගත්තාම ඇති. මුලින් පටන් ගද්දිම. තුන්වෙනි ටිප් එක තමයි ඉංග්‍රීසි පොත් පත්තර කියවන්න පටන් ගන්න ඕනි. පත්තරවල ඊට පස්සේ ඔය ඉංග්‍රීසි නවල් තියෙනවා ඔය වගේ දේවල් තියෙනවානේ. නැත්නම් අපිට පාරක එහෙම යද්දී බෝඩ් වල ඉංග්‍රීසි වලින් ලියපු එක දේවල් තියෙනවා. ඊට පස්සේ අපිට එක නෝටිස් හම්බෙනවා. අන්න ඒ වගේ දේවල් ඔයාලා කියවන්න පටන් ගන්න. ඒකෙනුත් අපි මේ ලොකු රුකුලක් එනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. අනිවාර්යෙන්ම ඒ දේ කරන්න. ඒ වගේ බැරි වචන හම්බෙනවා. ඒවර අපි තියාගත්ත පොතේ ලියාගන්න. ඒක අනිවාර්යෙන්ම කරන්න. 4 වෙනි ටිප් එක තමයි ඩික්ෂනරියක් තියාගන්න ඕනි. අපි දැන් කොහේදී හරි දකින දෙයක් කියවන්න පටන් ගත්තාම අපිට බැරි වචන ගොඩාක් හම්බෙනවා. මොකද අපි ඉංග්‍රීසි දැන් මුලින් ඉඳලානේ පටන් ගන්න. අපිට හුඟක් දේවල් දැන් බැහැ. අපි දැන් පටන් ගද්දිම අපිට ගොඩාක් දේවල් දන්නේ නැති වචනේම හම්බෙනවා වගේ දෙයක් කියවද්දි. එතකොට ඒවා අපි මතක තියාගෙන හරි ගෙදර ඇවිල්ලා හරි නැත්නම් අපි ගෙදරදී පත්තරයක් කියවදී හමුනා හරි ඒවා බලන්න ඩික්ෂනරියෙන් බලලා ඒක මොකක්ද ඒකේ තේරුම කියලා බලලා ඒක ලියාගෙන ඒක පාඩම් කරගන්න. අර දවසේ රූටින් එකේ තියෙනවනේ අපි වචන ගාන පාඩම් කරන අනේකටම මේකත් එකතු කරගෙන මේ පාඩම් කරන්න. එතකොට මේ අපිට දැන් මොකක් හරි කියවද්දී මේ වගේ දේවල් ලියාගත්තාම ටික දවසක් යද්දී අපිට කියවද්දී අපහසුතාවයක් නැතුවම කියවන්න පුළුවන් මට්ටමකට එනවා. මොකද අපි ගොඩාක් වචන දන්නවා, ගොඩක් වාක්‍ය දන්නවා. මාසයක් විතර යද්දී අපිට මේ තේරෙනවා අපිට ඉබේම මේ ටික කියාගෙන යන්න පුළුවන් නේද? මේක කියවන්න පුළුවන් නේද? මට දැන් ටිකක් ඉංග්‍රීසි පුළුවන් නේද? කියන එක අපිටම දැනෙනවා. 5 වෙනි ටිප් එක තමයි ඉංග්‍රීසි මූවීස් බලන්න ඕනි. ඉංග්‍රීසි මූවීස් නැත්නම් කාටුන්ස් ඔය වගේ දේවල් තියෙනවනේ. මේ වගේ දේවල් බලන්න අපි පටන් ගන්න ඕනි. මොකද දැන් අපි ඉංග්‍රීසි වචන වාක්‍ය පාඩම් කරන්න පටන් අරගෙන තියෙන්නේ. දැන් අපි ටික ටික වචන දන්නවා. ඒක නිසා අපිට දැන් මේවා මූවීස් එහෙම බලද්දි පොඩ අපිට තේරෙන්න පටන් ගන්නවා. මුලින්ම බැරි වෙයි. මුලින්ම ඒවා තේරෙන්නේ නැති වෙයි. නමුත් අපිට ටික මාසයක් දෙකක් යද්දි මේක තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම ඔයාලා මතක තියාගන්න ඉංග්‍රීසි මූවීස් බලද්දී සබ්ටයිටල් දාගෙන බලන්න. එතකොට යටින් යන දේවල් කියවගෙන මේ අමාරුවෙන් හරි කියවන්න, නවත්තලා හරි කියවන්න. කියවලා මේක ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට ඉබේම ඉංග්‍රීසි පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම. 6 වෙනි ටිප් එක තමයි ඇහුම්කන් දීමෙන් ඉංග්‍රීසි. නැත්තම් සවන් දීමෙන් ඉංග්‍රීසි. මේ සවන් දීමෙන් ඉංග්‍රීසි කියලා කියන්නේ අපි දැන් රේඩියෝ එකකට හරි නැත්තම් මොකක් හරි ඉංග්‍රීසි සෝං එකකට හරි නැත්තම් කවුරු හරි කතා කරන ඉංග්‍රීසි කතා කරනවනේ. ඔය අපිට YouTube එකෙන් එහෙම කට්ටිය කතා කරන ඊට පස්සේ ඔය මේ එක අවස්ථාවලදී කට්ටිය කතා කරන නේටිව් භාෂාව මේ ඉංග්‍රීසි වෙච්ච කට්ටිය කතා කරන ඒවා එහෙම තියෙනවා මේ YouTube එකේ. අන්න ඒවා එහෙම හොඳට අහන්න. අහලා මේ කතා කරන දේවල් පොඩ්ඩක් අර තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔයාලා ටික දැන් ඉංග්‍රීසි වචනේම පුරුදු වෙලා ඉංග්‍රීසි ෆිල්ම්ස් එහෙම බලලා පොඩ්ඩක් ඔයාලට පුරුදු වීගෙන එන්නේ. ඔයාලා මේවට ඇහුම්කන් දෙන්න. සාමාන්‍යයෙන් නේටිව් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි උන රටවල් තියෙනවා. ඒ කට්ටිය කතා කරන වීඩියෝස් තියෙනවා. මේවා බලලා ඔයාලත් පොඩ්ඩක් මේ ඒවා තේරුම් ගන්න උත්සාහ කරන්න. 7 වෙනි ටිප් එක තමයි එදිනෙදා භාවිතයට ඉංග්‍රීසි යොදා ගන්න ඕනි. ඒ කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් එදිනෙදා භාවිතා කරන හැම මේ වාක්‍යයක්ම අපිට මේක ඉංග්‍රීසියෙන් කියාගන්න බැරි වෙනවා මුලදීම. නමුත් අපිට පොඩි වාක්‍ය නැත්තම් මේ සිංහලෙන් කතා කරන වාක්‍යයක් මැදට වචනයක් ඉංග්‍රීසි වචනයක් හරි යොදාගෙන අපි පොඩ කතා කරන්න පටන් ගන්නවා. මොකද අපිට ඉංග්‍රීසි පුළුවන් වුණාට බෑ. අපිට මූවි එකක් බලද්දී මූවි එක තේරුණාට බෑ අපි කතා කරන්නේ නැත්තම්. ඒ කතා කරන ස්කිල් එක දැන් මෙතනින් හදාගන්න අපි try කරන්න ඕනි. අපි ගෙදර කෙනෙක් එක්ක හරි යාළුවෙක් එක්ක හරි chat කරද්දී හරි අපිත් ඉංග්‍රීසි
කතා කරන්න පොඩ්ඩ ඉගෙන ගන්න ඕනි. වචනයකින් දෙකකින් හරි පටන් ගන්න ඕනි. මොකද අපිට මේ ඉංග්‍රීසි පුළුවන් වුණාට වැඩක් නැහැ අපිට කතා කරන්න බැයි නම්. අපිට අපෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහුවම ගොළු වෙනවා නම් එතන අපි ඉංග්‍රීසි ඉගෙනගෙන වැඩක් නැහැ. නිසා ඔයාලා ඉංග්‍රීසි කතා කරන්නත් මේ විදිහට පටන් ගන්න ඕනි. 8 වෙනි ටිප් එක තමයි තමන් දන්න දේවල්, තමන් මෙච්චර කල් ඉගෙනගත්ත දේවල් තවත් කෙනෙකුට කියලා දෙන්න ඕනි. ඔයාට කියලා දෙන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. තමන්ගේ සහෝදර සහෝදරියක් හරි නැත්නම් යාළුවෙක් හරි දෙමාපියෝ හරි ඔයාට hina වෙන්නේ නැති කෙනෙක්. නැත්නම් ඔයාට කවුරුත්ම නැත්නම් ගහකට හරි කතා කරන්න පුළුවන්. ඔයා කතා කරලා දැන් ඉංග්‍රීසි ඔයාට කියලා දෙන්න. ඔයා දන්න වචන, ඔයා දන්න වාක්‍ය පැටලි කතා කරන එක ඔයා එක කියලා දෙන්න කාට හරි. එතකොටත් ඔයාගේ ස්කිල් එක තව තවත් වැඩි දියුණු වෙනවා මේකෙන්. ඒක නිසා ඔයා මේකත් අනිවාර්යයෙන්ම කරන්න. 9 වෙනි ටිප් එක තමයි ඉංග්‍රීසි අපි මෙච්චර කල් පොතක ලියා ගත්තනේ. මේවා අපි දවසින් දවස පාඩම් කරගත්තා. මෙව්වා ආයෙ බලලා මතක් කරගන්න ඕනේ. මොකද ඔයා ටික කාලයක් යද්දි මෙහෙම කරගෙන මාසයක් දෙකක් යද්දි ඔයාට මුලින්ම අපි ලියපු පළවෙනි දවසේ දෙවෙනි දවසේ ලියපුව අපිට මතක නැති වෙන්න පුළුවන්. මේ දේ නම් ඔයා කරන්න එපා. මුලින් ඉඳලා අපි පාඩම් කරගෙන යද්දි අපි අවසානයේ යද්දි අන්තිම දවසේ පාඩම් කරපු වචන 10 විතරයි නම් මතක අපිට වැඩක් නැහැ. ඒක නිසා ඔයා කලින් පාඩම් කරපු ඒවත් නැවතත් ආපහු පොත පෙරලලා බලන්න අනිවාර්යෙන් මතක තියාගන්න. නැත්තම් මේ කරන දෙයින් කිසිම තේරුමක් නැති වෙනවා. 10 වෙනි ටිප් එක තමයි ඉංග්‍රීසි හොඳින් දන්න පුද්ගලයන් සමග අපි කතා කරන්න ඕනි. ඒ කියන්නේ දැන් අපිට අපේ තමන්ගේ පවුලේ හැම ඉංග්‍රීසි හොඳට දන්න කෙනෙක් නැහැ කියන්නකෝ. එහෙම නැතත් අපිට මග තොටකදී හරි කොහොම හරි ඉංග්‍රීසි දන්න කෙනෙක් නැත්නම් ඉංග්‍රීසි ගුරුවරයෙක්ම අපිට හම්බෙනවනේ. කලාතුරකින් හරි හැමදාම නෙමෙයි කලාතුරකින් හරි හම්බෙනවනේ. අන්න එහෙම කෙනෙක් එක්ක කතා කරන්න ඔයා ඉංග්‍රීසි වලින්. එතකොටත් ඔයා ගෙදරදී දැන් පැටලි කතා කරලා පුරුදු වෙලානේ තියෙන්නේ. අන්න ඒ පුරුදු වීම තාත් වැඩි දියුණු කරගන්න පුළුවන් මේකෙන්. එතකොට ඉංග්‍රීසි දන්න කෙනෙක් ඔයාට hina වෙන්නේ නැහැ. එයා ඔයාට තවත් කියලා දෙනවනේ. අන්න ඒකිනුත් ඔයාගේ අඩුපාඩු ඔයාට හදාගන්න පුළුවන්. මේකත් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න. මේ ටිප්ස් 10 ඔයා අනිවාර්යයෙන්ම ෆලෝ කරාට පස්සේ ඔයාට හොඳ තැනකට ඉංග්‍රීසි වලින් එන්න පුළුවන්. මේක මාසයක් දෙකක් තුනක් කරගෙන යද්දී ඔයාටම තේරෙයි ඔයාට ඉංග්‍රීසි පුළුවන් වෙගෙන එන්නේ කියලා. මේක මාසයක් විතර කරලා නවත්තන්න එපා. මේක දිගටම මාස 6ක් විතර ඔයාට පුළුවන් වෙනකම් තමන්ට පුළුවන් වෙනකම් මේක කරගෙන යන්න. සමහර කෙනෙක්ට මාසයක් දෙකක් යද්දි මේක පුළුවන් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට මාස 6ක් විතර යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේක ෆලෝ කරන්න.